වෙල්කම් බැක් කියලා පිළිගන්නවා ගයිස්. ඔන්න ඔයාලටත් එකතු වෙලා ඉන්නේ පසිය මොඩ්ස් channel එකෙන් ගෙනලා තියෙන තවත් අලුත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා මේ මොස්බෙට් කියන සයිට් එකේ account එකක් හදාගන්න ඉතින් සහ ඒ වීඩියෝ එකේ පොඩි මං කියනවා සාමාන්‍ය ඩිපොසිට් කරන්න තියෙන මෙතඩ් සහ ඒ පිළිබඳ චූටි විස්තරයක් ඇතුළත් වෙනවා. ඒ වගේම පර්සනල් ප්‍රොෆයිල් එක ෆිල් කරගන්න විදිහ ගැන පොඩි කොටසක් ඇඩ්ඩලා තියෙනවා. හරි ඒ වීඩියෝ ඉතින් බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් channel එකෙන් ගිහලා බලන්න. නැත්නම් මම link එක description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් අපේ playlist එකම බලන්න. ඒ කියන්නේ ඒ සෙට් එකේම තියෙන්නේ මේ විදිහට betting site වල වීඩියෝ සීරීස් එකක playlist එකක් මම දාලා තියන්න. ඉතින් කියන්න ඕනේ ඔයාලා ගොඩක් මේ වීඩියෝ එක සාමාන්‍ය රීච් වෙලා තියෙනවා මේ වෙනකොට. මම මේ වීඩියෝ එක පෙන්නන්න. මං අනිත් මේල් එකෙන් ලොග් වෙලා ඉන්නේ. මේ වීඩියෝ එක හරිද? මේ දැන් මේ වීඩියෝ එක දාලා මාස 9ක් වෙනවා. හරිද? මේ මම මේ සෙට් එකෙන් පෙන්නන්නම්. ඒ වීඩියෝ සෙට් එකෙන් පෙන්නන්නම්. මේ ප්ලේලිස්ට් එකේ මම දාලා තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මේ පළවෙනි වීඩියෝ එක දාලා මාස 10ක් වෙනවා. ඒ කියන්නේ මේ බෙටින් සයිට් එකේ පළවෙනි වීඩියෝ එක දාලා මාස 9ක් වෙනවා. මං ඊයේ දාන්න කලින් ඊයේ නෙමෙයි දැන් දවස් 2කට 3කට විතර කලින් වීඩියෝ එක දවස් 2කට කලින් වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එකට අප්ලෝඩ් කරන්න කලින් දාලා තියෙන වීඩියෝ එක මාස 8කට කලින් දාලා තියෙන්නේ. එතකොට ඒ කාලේ තිබ්බ ඇප්ලිකේෂන් මේ වෙනකොට මං ගාව සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. නෑ සමහර වෙලාවට නේ කොහොමත් ඒ ඇප්ලිකේෂන් නෑ. මොකද මේ මාස 8කට කලින් මං එක දිගට වීඩියෝ සීරීස් එකක් දැම්මා නම් සාමාන්‍යයෙන් මං ගාව තියෙන්න පුළුවන් ඒ ඇප්ලිකේෂන් ටික. හරිද? දැන් මං ගාව නෑ. ඔයාලට මට ටෙලිග්‍රෑම් එකේ WhatsApp එකේ ගොඩක් කට්ටිය normal call වුණත් අරන් අහනවා අයියේ මල්ලි මේ මට මේ වීඩියෝ ප්‍රොජෙක්ට් ඇප් එකේ link එක දෙන්න, මේ password එක අරන් දෙන්න, mail එක අරන් දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් මං ගාව මේ වෙනකොට ඒ ඇප්ලිකේෂන් මොකුත් නෑ. තියෙනවා නම් මම මේ විදිහට වීඩියෝස් කරලා දානවා. නැති හින්දා ඉතින් මේ වීඩියෝ එක උඩම තියෙන වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවා නම් ඒක බලලා මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් දාන්න එපා. මොකද ඒ ඇප්ලිකේෂන් මං ගාව නැහැ. තියෙනවා නම් මං අනිවාර්යෙන් මේ විදිහට වීඩියෝ සීරීස් එකක් කොහොමද දානවා. මං ගාව මට හොයාගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් මම මේ විදිහට වීඩියෝ එකක් ඔයාලට කියනවා. හරි. හරි මං අද කියන්න ගියපුවත් මේ හින්දා ගොඩක් පරක් වුණා. දැන්ට විනාඩි 3ක් කියලා දෙනවා. හරි. මං අද කියන්න යන්නේ මේ ඒවියේටර් ගේම් එක ඔයාලා ප්ලේ කරන්න කලින් ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දැන් 1xbet ගත්තොත්, betwinner ගත්තොත්, triple 8 stars ගත්තොත්, melbet ගත්තොත් මේ ඇප්ලිකේෂන් ඒ මොස්බෙට් එකයි ඇප්ලිකේෂන් පහේ ඒවියේටර් කියන දේ ඒ කියන්නේ ඒවියේටර් කියන ගේම් එක යන්නේ ආකාර පහකට. ඒ කියන්නේ ඒවියේටර් කියන ගේම් එක එක වුණාට ඔයා ෆෝන් පහකින් මේ සයිට් පහේ ඒ කියන්නේ ඇප්ලිකේෂන් පහට ලොග් වෙලා බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න වෙන්නේ ඒ කියන්නේ වෙනස් ටයිම් වලට ස්ටාර්ට් වෙන රවුන්ඩ් පහක්. ඒ කියන්නේ එතකොට කියන්නේ මේ හැක් කරගෙන මේවා කරන්න පුළුවන් කියලා සාමාන්‍ය විශ්වාස කරන්න අමාරුයි. මං ඔයාලට මේ වීඩියෝ සීරීස් එකක් ගෙනාවේ සාමාන්‍යයෙන් අර විදිහට කරගන්න පුළුවන් කියන දේ තමයි මං එතනින් මූලිකව කියලා තියෙන්නේ. හැක් පාවිච්චි කරන එක සම්බන්ධයෙන් ඒක 100% ට්‍රස්ට් කරන්න බෑ. හරි. මං අද කියන්නේ ඔයාලා ඒවියට ප්ලේ කරනවා නම් මුලින්ම ඔයාලගේ account එකකට සල්ලි දාගෙන ප්ලේ කරන්න එපා. මොකද ඔයාලා සාමාන්‍යයෙන් එක දිගට ප්ලේ කරලා ඔයාලට අර සීන් එක චුට්ටක් අල්ලගත්තට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් බෙට් එකක් ලොකු ගාණක් හරි පොඩි ගාණක් හරි දාලා ඔයාලා බෙට් එකක් ගහන්න. නැතුව එකපාරටම සල්ලි දාලා බෙට් එකක් දැම්මොත් එහෙම ඔයාලට වෙන්නේ කිසිම දැනීමක් නැතුව ඔයාලගේ සල්ලි ටිකත් ලොස් වෙනවා. ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්නත් බැරි වෙනවා. ඉතින් මම අද කියන්න යන්නේ මේ ඔයාලට පුළුවන් මේ මොස්බෙට් ඇප් එක මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ මොස්බෙට් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට ඒවියේටර් ඔරිජිනල් ඒ කියන්නේ ඔයාලගේ රියල් මනි වලින් ප්ලේ කරන්නේ නැතුව ඩෙමෝ account එකක් හදාගෙන ඔයාලට මේකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ ගේම් එක සැටිස් වෙනකම්. ඒ කියන්නේ ඔයාලට ගේම් එක පොඩ්ඩක් හුරු වෙලා ටයිම් මැනේජ් කරගෙන
එහෙම කරගන්න පුළුවන් ඔයාලට මේ මොස්බෙට් කියන අප් එක ඩවුන්ලෝඩ් කරලා මේ උඩම තියෙනවා ඔයාලට මෙතන මම පෙන්නන්න. මෙතන මේ සර්ච් අයිකන් එකක් තියෙන්නේ. මේ සර්ච් අයිකන් එක ටච් කරන්න. ටච් කරලා ඔයාලා මෙතන සර්ච් කරන්න ඕනේ ඒවියේටර් කියලා. බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් මොනවා හරි ඇහෙනවා නම් ඒව ගණන් ගන්න එපා. මගේ වොයිස් එකත් මදි ඇති සමහර වෙලාවට. හරි. මෙහෙම සර්ච් කරාට පස්සේ ඔයාලට මේ උඩින් එනවා ඒවියේටර් කියලා මෙහෙම තියෙන එකක්. හරිද? ඔයාලා ඒක ටච් කරලා ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට අයිකන් තුනක් පෙන්වනවා. හරිද? ඒකේ උඩම තියෙනවා ඩෙමෝ කියලා එකක්. ආන් ඔය ඩෙමෝ කියන එක ඔයා ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට චුට්ටක් ලෝඩ් වෙනවා. මන් දැනට මේකේ සවුන්ඩ් චුට්ටක් අඩු කරගන්න මීඩියා. හරි. 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 ඊට පස්සේ දැන් ඔයාලා මේ විදිහට ෆන් මෝඩ්, ඒ කියන්නේ ඩෙමෝ මෝඩ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන උඩ. ඒ කියන්නේ ඔය කන්ට්‍රි කනුව මෙතන තියෙන LKR කියන එක ඔයාලට ඉන්දියාවේ වගේ නම් IND වගේ ඉන්දියන් රුපීස් වගේ ආන් එහෙම එකක් එනවා. IND නෙමෙයි INR දුන්නු. ඩොලර් වලින් නම් US වගේ USDT වගේ ආන් එහෙම මාරු වෙනවා. හරිද? මෙතන දැන් ඔයාලට ඩෙමෝ මෝඩ් එකේ කොයින් ගන්න තියෙනවා රුපියල් 5000. ඔයාලට ඉතින් පුළුවන් මේකේ ඇතිතරම් ඔයාලට බෙට් කරන්න. දැන් මම මෙතන නිකන් නෝමලි අපි නිකන් බෙට් එකක් දාමු. අර නෝමල් ඒවියේටර් එකේ බෙට් කරන විදිහටම තමයි මේකේ බෙට් කරන්න තියෙන්නේ. හරිද? දැන් මම 0.1.0න් ක්‍රෑෂ් වුණා. හරි. මේ විදිහට අපි එක දිගට මේ විදිහට බෙට් දාන් ගියොත් එහෙම අපි ක්‍රෑෂ්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටයිම් එකක් තියෙනවා මේ වගේ යන්න ටයිම් එකක් තියෙනවා යන්නේ නැති ආන් එහෙම සීන් එකකුත් තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට නිකන් මේක ආතල් එකට ගහන්න පුළුවන් හින්දා, ඒ කියන්නේ අපේ අතින් විහිදන්න ඕන හින්දා ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය පොඩි මේවට ස්ට්‍රැටජි හදන්න බෑ. එහෙම හදන්න පුළුවන් කියනවා නම් සාමාන්‍ය දැන් මම ඒක 257යි මම ඒක බෙට් එක අයින් කරා. දැන් උන් 455ට ගියා. ඉතින් ඔයාලට මේකේ පුළුවන් ඩබල් බෙට් දාන්නත් පුළුවන්. පළවෙනි එකට 200ක් දාලා මෙතන ඔයාලට ඔටෝ බෙට් දාගන්නත් පුළුවන්. ඔටෝ කෑෂ් අවුට් වෙන දෙකින් වගේ. මම වෙලාවකට එහෙම සාමාන්‍යයෙන් රියල් මනි වලින් ප්ලේ කරනකොට පොඩි ගාණක් දාලා එහෙම කරනවා. මේකෙන් අපිට සාමාන්‍යයෙන් පොඩි හොඳ ඉන්කම් එකක් ගන්න, ඒ කියන්නේ නොලෙජ් එකක් හදා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මම අද වීඩියෝ එක ගෙනාවේ මේ විදිහට මේ මොස්බෙට් කියන ඇප් එක හරහා ඔයාලගේ රියල් මනි පාවිච්චි කරන්න නැතුව ඩෙමෝ මනි වලින් ඔයාලට ප්ලේ කරලා පොඩි නෝමලි ඔයාලට පොඩි ඒ කියන්නේ පොඩි අදහසක් ගන්න මේක කොහොමද යන්නේ මේ විදිහට දැම්මොත් එහෙම අපිට අපේ රියල් මනි ටික නැති වෙනවා. මේ විදිහට පොඩි දලා අදහසක් ගන්න තමයි මම මේ ක්‍රමයේ ඔයාලට කියලා දුන්නේ. මං ගාව තියෙනවා ට්‍රික්ස් වගේක් මම ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම් අනිවාර්යෙන්ම. ඉතින් අපේ channel එකත් එක්ක තාම subscribe කරලා එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව bell icon එක click කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක මගින් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න. දැන් මම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම අපේ WhatsApp group එකට join වෙන්න. Telegram හරහා අපේ channel එකට join වෙලා ඉන්නත් පුළුවන්. අපි අලුත් updates දානවා Facebook එකේ. ඔයාලට පුළුවන් Facebook කරා අපි ෆලෝ කරලා තියාගන්න. හරි guys, එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. මේ වගේ තවත් සුපිරි වීඩියෝස් සීරීස් එකකින් අපි ඉස්සරහට හම්බෙමු. දැනට අපි වීඩියෝ එක නවත්තන්න යනකොට අපි බෙට් එකක් දාමු. මේක ෆන් බෙට් එකක් විතරයි. ගියොත් ගියා ආවොත් ආවා. මේ සල්ලි අපිට ඇත්ත සල්ලි නෙමෙයි. ඒකින්ද අපිට කිසිම වැදගත්කමක් නැහැ. එක යනුවටින් ගන්න මම දෙකෙන් ගන්න හිටියේ.